හායි කොහොමද? ප්‍රේසස් ටිකක් ඉගෙනගෙන යන්. මෙහෙමයි. අපි කෙනෙක්ට කැමති නම් අපි මෙහෙම කියනවා. ආදරේ නම් I love you. I love you. හරිද? එතකොට මේක මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. කොහොමද? I have a crush on you. මට ඔයා ගැන crush එකක් තියෙනවා. crush එක කියන්නේ මොකද්ද? crush එක කියන්නේ අපිට කෙනෙක් ගැන ආදරේ වගේ හැඟීමක් එනවා නම් අන්න ඒකට අපි කියනවා crush එක කියලා. එතකොට I have a crush on you. මට ඔයා ගැන crush එකක් තියෙනවා. යාළුවෙක් අන්න මෙහෙම කියනවා. මචං මට සඳුනි ගැන crush එකක් තියෙනවා බා. I have a crush on සඳුනි. මට crush එකක් තියෙනවා සඳුනි ගැන. එතකොට යාළුවා කියනවා කෙලින්ම අහපන්. ask her directly. ask her directly. ඊට පස්සේ මම කියනවා මම බයයි. මට පොඩක් ලැජ්ජයි බයයි වගේ. I'm shy little bit. මට ටිකක් ලැජ්ජයි. I'm afraid. මට බයයි. එහෙම කියනවා. කියලා ඉවරලා අහන්නත් ඕනේ. අහන්නත් ඕන නිසා දැන් ලැජ්ජයි බයයි අර එහෙම කියලා ඉතින් අතාරින්නේ නැහැ. අහන්නත් ඕන. ඒක නිසා මම යාළුවට කියනවා මං try කරලා බලන්න. I will have a try. මම උත්සාහ කරලා බලන්න. I will have a try. මම සඳුනි ඉස්සරහට යනවා. ගිහිල්ලා කොහොමද අහන්නේ? සඳුනි I love you. එකපාරම කියනවා. සඳුනි මම ඔයාට ආදරේ. සඳුනි hina වෙයිනේ. පිස්සෙද්ද ඔහෙද? nonsense. එහෙම නෙමෙයි. මෙහෙම කියනවා. සඳුනි I want to say you something. I want to tell you something. මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. සඳුනි I have a crush on you. මට ඔයා ගැන crush එකක් තියෙනවා. So follow me for more.